මහරගම ගොඩිගමුව නම් සුන්දර ගම්මානයේ 2004 වසරේ ජනවාරි 28 වනදා පුංචි පැංචන් වෙනුවෙන් බේබි බීස් නමින් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් බිහි වෙනවා. පැතුමි, සත්සරා, සිලිනි, අශේන්, විශ්මි නම් වූ දරුවන් 5 දෙනෙකුගෙන් ආරම්භ වන බේබි බීස් ආරම්භක වසරේ මැද භාගයේදීම දරුවන් 20ක් දක්වා අරගෙන එනවා. මෙහි මුල් ගුරුතුමිය තරංගා නානායක්කාර ගමේ දහම් පාසලේ ප්‍රාථමික ශ්‍රේණියේ දහම් ගුරුවරිය ලෙස ඒ වන පිටත් වසර ගණනාවක පළපුරුද්දලද්යක්. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පූර්ව ළමාවිය සංවර්ධන සහ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ උපාධිය ලද ඇයගේ නිවැරදි දැක්ම නිසාම වසර 20 පුරා බේබි බීස් කලා මංගල්‍ය සඳහා පැමිණෙන සම්භාවනීය ආරාධිතයින්ගෙන් ලබන්නේ ඉහළ ගණයේ පැසසුමක්. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයේදී දරුවන්ට තම පරිකල්පනය දෙයත හා හදවත යන ත්‍රිත්වය මූලික කරගෙන කරන්නා වූ ක්‍රියාකාරකම් බොහෝයි. වාර්ෂික චාරිකාව, ක්ෂේත්‍ර චාරිකා, සිඟිති පොළ, සීල සමාදානය, වැඩිහිටි උපහාර, වෙසක් පාන්කූඩු, අවුරුදු උත්සවය වැනි අංග ඊට ඇතුළත්. දරුවන් සමගම කාලය ගත කරමින් දරුවන් පිළිබඳ මනා පරිචයක් ලබා ඇති තරංගා නානායක්කාර ගුරුතුමිය මෙවර තම අභිමානවත් බේබි බීස් 20 වස් සැමරුම මෙතෙක් ඉන්හිව් හිමිවරු, වෛද්‍යවරු, කලාකරුවන් සහ ගුණයහපත් දරුවන් සමග සමග දැකීම කාගේ නෙතට රසගුණක් බව නොරහසක්.